හොඳයි. අද අපි කතා කරන්න යන්නේ මැග්නීසියම් ගැන. මැග්නීසියම් කිව්ව ගමන් මොනවද ඔලුවට එන්නේ? ඒ වගේම ලෝකෙට හොරෙන්ම ලොකු උදව්වක් කරන කෙනෙක්. ඉතින් අපි බලමුද කවුද මේ සුපිරි වීරයා කියලා? එයාගේ පෙනුම, එයාගේ හැටි මොන වගේද? අපි අපේ මේ කතා නායකයාව ටිකක් ගන්න වෙනවා. මොකද එයාගේ විශේෂ බලයන් ඔක්කොම ලැබෙන්නේ අන්න ඒකෙන්. දැන් ඉතින් හැම සුපිරි වීරයෙක්ටම වගේ මැග්නීසියම්ටත් තියන්නේ මෙහෙමයි. එකානෙක දවසක අපේ කතා නායකයා MG එයාට වාතයේ එන ඔක්සිජන් මේ සුපිරි ප්‍රතික්‍රියාව විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ. ඒ දීප්තිමත් සුදු ගිනි දැල්ල බලන් ඉන්න හරිම ලස්සනයි තමයි. හැබැයි ඒක නිකම් ඇස් පිනවෙන සංදර්ශනයක් විතරක්ම නෙමෙයි. ඊට වඩා ලොකු දෙයක්. හරි. පළවෙනි සුපිරි බලය. අර කලින් අපි දැක්ක ඇස් නිලංකාර වෙන සුදු ගිනි දැල්ල මතකයි නේද? අන්න ඒක තමයි ගිනි කෙලි වලටයි අත්ගිනි කූරු වලටයි ඒ ලස්සන දීප්තිමත් එළිය දෙන්නේ. ඒ කියන්නේ උත්සව කාලේට අහස ලස්සන කරන එකේ ගෞරවය යන්න ඕනේ අපි MGට. දෙවෙනි සුපිරි බලය තමයි සැහැල්ලු මිශ්‍ර ලෝහ හදන එක. බලන්න මැග්නීසියම් ශක්තිමත්. ඒ වගේම පුදුම විදියට සැහැල්ලුයි. ඉතින් මේ ගුණය නිසා එයාව වෙනත් ලෝහයක එකතු කරලා ඇලොයි කියන විශේෂ ශක්තිමත් ද්‍රව්‍ය හදනවා. මේ ශක්තිමත් වුණාට සැහැල්ලු නිසා වන්යාන කාර් බයිසිකල් වගේ දේවල් හදන්න හරිදියා. තුන්වෙනි සුපිරි බලය කියන්නේ සෞඛ්‍ය පැත්තේ. කවුරුත් දන්න මැග්නීසියම් වගේ බඩේ අමාරු වලට පාවිච්චි කරන හදන්නේ මැග්නීසියම් වලින්. මේවා ඇන්ටාසිඩ්. ඒ කියන්නේ බඩේ ગેස්ට්‍රික් වගේ අම්ලගතිය අඩු කරනවා. ඒ වගේම විරේචක විදියට ක්‍රියා කරනවා. හතරවෙනි සුපිරි බලය නම් ඇත්තටම අපේ දෙවිලෙන ගිනි කෙලියක ඉඳලා අහක තියෙන හැම තැනකම අපේ මේ පොඩි උනාට හරිම බලවත් වීරයා ඉන්නවා. ඉතින් හිතලා බලන්න